අයිබෝවන් යාළුවනේ. ඔයාලව සාදරයෙන් පිළිගන්නවා නුවන්ස් යමි ෆුඩ්ස් YouTube channel එකට. ඔන්න යාළුවනේ, අද මම ඔයාලට අරගෙන ආවේ ටක් ගාලා හදාගෙන රහට බඩ පිරෙන්න බත් කන්න පුළුවන් රසම රස කෑමක්. ඒ තමයි හාල් මැස්සන් බැදුම. ඔයාලත් හාල් මැස්සන් බැදුම හදලා ඇති. ඒත් මේ විදිහට හදලා බලන්න කොහොමද රස කියලා. පුංචි රස රහස් කීපයක්ම මම මේ වීඩියෝ එකේදී කියලා දෙනවා. ඒ නිසා වීඩියෝ ඉවර වෙනකම් බලන්න හොඳේ. එහෙනම් අපි වැඩේ පටන් ගමු. අපිට මේ වැඩේට ඕන වෙනවා අමු මිරිස්, හාල් මැස්සෝ, කරපිංචා, සුදු ලූණු, ලොකු ලූණු. ඒ වගේම කෑලි මිරිස් සහ රස අනුව ලුණු. මුලින්ම අපි ලොකු ලූණු ටික මේ විදිහට කපා ගමු. ඔන්න පුංචි රස රහස් දෙකක්. ලූණු කපද්දී මේ විදිහට ලූණු ගෙඩිය දෙකට පළලා මැද තියෙන සුදු පාට මුල කොටස ඉවත් කරගන්න. ඒ කොටසත් එක්කම කෑම හදද්දී කෑම වල රසය අඩු වෙනවා. ඒ නිසා මතක ඇතුව රසට කෑම හදද්දී මේ දේ අමතක කරන්න එපා හොඳේ. ඒ වගේම ලූණු පිරිසිදු කරද්දී ලූණු වල තියෙන කළු පාට පුස් වගේ කොටස් හොඳින් පිරිසිදු කරගන්න. ඒ පුස් කෑම වලට එකතු වුණාම අපි හදන කෑම වල රස අඩු වෙනවා. ඔන්න මම වීඩියෝ එක පොඩ්ඩක් වේගෙන් යවනවා. ඔන්න ඉතින් මේ වගේ රසම රස කෑම ಜಾති, ඒ වගේම බීම ಜಾති, තවත් විවිධ ආකාරයේ කෑම හදන හැටි නුවන්ස් යමි ෆුඩ්ස් වෙතින් අපි ඔයාලට අද ඉඳලා දිගටම අරගෙන එන්න සූදානම් ඉන්නේ. ඒ නිසා ඔයාලත් අපේ නුවන්ස් යමි ෆුඩ් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මතක තියාගෙන පහළ තියෙන bell icon එකත් click කරන්න. එතකොට ඔයාලට අපි අලුත් කෑමක් හදපු ගමන් දැනගන්න පුළුවන්. හරි. ඊට පස්සේ සුදු ලූණු ටිකත් අපි කපා ගමු. කරපිංචා කොලේකුත් මේ විදිහට මම හූරලා ගන්නවා. මම මේ විදිහට අමු මිරිස් කරල් දෙකක් කපා ගන්නවා. සැරට කන්න අකමැති නම් නොදැම්මට නම් කමක් නැහැ. හැබැයි අමු මිරිස් පොඩ්ඩක් දැම්මම අපූර්ව රසයක් මේකට එකතු වෙනවා. දැන් අපි කපාගත්ත ලූණු ටිකයි, කෑලි මිරිස් ටිකයි, ලුණු කුළු ටිකත් එක්ක හොඳින් කලවම් කරගන්න ඕනේ. මේකත් එක රස රහසක්. අපි ලූණු බැදලා ඒකට උඩින් කෑලි මිරිස් දානවට වඩා මේ විදිහට කෑලි මිරිස් කලවම් කරගත්තාම මිරිස් රස ලූණු එක්ක හොඳට එකතු වෙලා අපේ කෑම වල රස වැඩි වෙනවා. හරි. එහෙනම් අපි බැදුම හදන්න පටන් ගමු. මේ වගේ තාච්චියක් ලිපේ තියාගෙන අපි තෙල් සල්පයක් එකතු කරගමු. දැන් තෙල් ටික හොඳින් රත් වෙනකොට හාල් මැස්සන් කරවල ටික අපි මේකට එකතු කරගමු. ඔන්න තවත් රස රහසක් මම කියන්නයි යන්නේ. මම කරවල බදින්න පටන් ගන්න වෙලාවෙම ඒකට කරපිංචා ටිකයි සුදු ලූණු ටිකකුයි එකතු කරගන්නවා. ඒකෙන් අපූර්ව රසයක් අපේ බැදුමට එකතු වෙනවා. ඔයාලත් කරලා බලන්නකෝ රස කොහොමද කියලා අපිටත් කියන්න. හාල් මැස්ස ටික හොඳට ක්‍රිස්පි වෙන්න බැදෙන්න ඕනේ. මතක තියාගෙන ගින්දර ටිකක් අඩුවෙන් තියාගන්න. නැත්නම් හාල් මැස්ස ටික කර වෙලා තිත්ත වෙනවා.
ඔන්න ඉතින් මේ වගේ රසම රස කෑම ಜಾති, ඒ වගේම බීම ಜಾති, තවත් විවිධ ආකාරයේ කෑම හදන හැටි නුවන් යමි ෆුඩ්ස් වෙතින් අපි ඔයාලට අද ඉඳලා දිගටම අරගෙන එන්න සූදානම් ඉන්නේ. ඒ නිසා ඔයාලත් අපේ නුවන් යමි ෆුඩ් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මතක තියාගෙන පහළ තියෙන bell icon එකත් click කරන්න. එතකොට ඔයාලට අපි අලුත් කෑම හදපු ගමන් දැනගන්න පුළුවන්. රන්වන් පාටට ක්‍රිස්පි ගතිය එන්න හෙමින් බැද ගන්න ඕනේ. හොඳින් බැදුනට පස්සේ අපි ඒකට කලින් කෑලි මිරිස් සහ ලුණු අතගාගත්තු ලුණු ටික එකතු කරගමු. ඒ එක්කම අමු මිරිස් ටිකත් එකතු කරගන්න. තවත් සැරට ඕන නම් ගම් මිරිස් කුඩු ටිකක් දාන්නත් පුළුවන්. ඒත් ඔන්න මම අද ගම් මිරිස් කුඩු දාන්නේ නැහැ. දැන් හොඳින් මිශ්‍ර කරගෙන පොඩි වෙලාවක් ලුණු ටික මැලවෙන්න මේක වහලා තියමු. හරි. දැන් අපි තව ටිකක් අපේ බැදුම හැන්දෙන් කලවම් කරන ගමන් බැදගමු. බැදුණු ලුණු කෑල්ලක් කාලා බලන්න රස එහෙම කොහොමද කියලා. ඔන්න තවත් රස රහසක්. ඔයා ලුණු වලට කෑලි මිරිස් කලවම් කරද්දී ගොඩක් ලුණු එහෙම දාන්න යන්න එපා. මොකද හාල් මැස්සන් කරවල වලත් ලුණු තියෙනවා. ඒ නිසා ලුණු හාල් මැස්සන් එක කලවම් කරලා බදින මේ වෙලාවේදී ඔයාට පුළුවන් ලුණු මදි නම් රස අණු එකතු කරගන්න. නැත්තම් ඉතින් ලුණු තමයි කන්න වෙන්නේ හොඳේ. සුවඳ එනකොට කටට ගෙනත් තුනනවා. මම තව ලුණු ටිකක් එකතු කරගන්නවා. ඔන්න ඉතින් මේ වගේ රසම රස කෑම ಜಾති, ඒ වගේම බීම ಜಾති, තවත් විවිධ ආකාරයේ කෑම හදන හැටි නුවන් යමි ෆුඩ්ස් වෙතින් අපි ඔයාලට අද ඉඳලා දිගටම අරගෙන එන්න සූදානම් ඉන්නේ. ඒ නිසා ඔයාලත් අපේ නුවන් යමි ෆුඩ් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මතක තියාගෙන පහළ තියෙන bell icon එකත් click කරන්න. එතකොට ඔයාලට අපි අලුත් කෑම හදපු ගමන් දැනගන්න පුළුවන්. දැන් නම් හරි. රස, සැර හැමදේම ගානට. එහෙනම් ඔන්න අපේ වැඩේ ඉවරයි. අපි මෙන්න මේ විදිහට මේ හාල් මැස්සන් කරවල බැදුම DC එකට දාගෙන කැම් මේසට යමු. ඔයත් හදලා බලන්නකෝ. මේ බැදුම එක්ක විතරක් වුණත් බත් කන්න පුළුවන්. ඔන්න ඉතින් මේ වගේ රසම රස කෑම ಜಾති, ඒ වගේම බීම ಜಾති, තවත් විවිධ ආකාරයේ කෑම හදන හැටි නුවන් යමි ෆුඩ්ස් වෙතින් අපි ඔයාලට අද ඉඳලා දිගටම අරගෙන එන්න සූදානම් ඉන්නේ. ඒ නිසා ඔයාලත් අපේ නුවන් යමි ෆුඩ් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මතක තියාගෙන පහළ තියෙන bell icon එකත් click කරන්න. එතකොට ඔයාලට අපි අලුත් කෑම හදපු ගමන් දැනගන්න පුළුවන්. හරිම රසයි. ඉතින් ඔයාලා මේ විදියට හාල් මැස්ස බැදුම හදලා රස බලලා පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලගේ කමෙන්ට් එකක් එහෙම දාගෙන යන්න. මතක ඇතුව අපේ YouTube channel එක subscribe කරන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. මතක ඇතුව අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා අපිත් එක්කම රැඳී ඉන්න
අමතක කරන්න එපා.